මුස්ලිම් සමාජයේ දිගින් දිගට මේ කතියාකාව තියෙනවා. හැබැයි කෙටුම්පතක් තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබෙන්නේ නැහැ. මේ සාකච්ඡා අවුරුදු 30ක් 40ක් ගිහිලා තියෙනවා. අද සමාජයේ ඉස්ලාම් ධර්මයේ කාන්තාවගේ අවසරය අවශ්‍යයි විවාහයක් කරන්න. ඒ නිසා කාන්තාවක් යාගේ අස්සම දාන එක සදාචාරාත්මක නැද්ද? නීතිය පැත්ත තියමු. කියන්නේ කාන්තාව නිශ්චිතව තමන්ගේ එකඟතාවය පළ කිරීම හොඳම සාක්කියගේ අස්සම. ඒ වගේ අවුරුදු 18. දැන් ඒකනේ කල යුත්තේ. ඒ වගේම කාති උසාවි වල නීතිඥවරු නිසා එන්නේ අනිත් දිස්ත්‍රික් උසාවිවල විනිශ්චයකරුවරුනේ ඒගොල්ලන් නීතිඥවරු. ඒ නිසා ඒක සමාජය අවශ්‍ය කරන වෙනසක්. ඒ වගේ දැන්ට කාති උසාවිවල කාන්තාවන් පත් කරන්න බෑ. මං කියන්නේ ඒගොල්ලන් පත් කළ යුතුයි කියන්නේ. ඒ කියන්නේ මම බලන්නේ ප්‍රගතිශීලී සමාජයක්. මේ සමාජයේ ඉදිරියට අඳුරු යුගයේ ඉන්න මිනිස්සු මට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉස්ලාම් ධර්මයේ මේ කරන්න පුළුවන් දේවල්. මේක මන් දන්නේ සමහර අය මේකට විරුද්ධත්වයට දක්වනවා. හැබැයි මගේ වගකීම පාර්ලිමේන්තුවේ මේක දාන එක. පාර්ලිමේන්තුව මේක ප්‍රතික්ෂේප කරා නම් මගේ උත්සාහය මං කළා තියෙනවා. ඉතින් කටයුතු මගේ වගකීමක් නෙවෙයි.